Japan Forza Horizon 6 ඔන්න රිලීස් වුණා. එහෙනම් ගැම්මටම ගේම් ප්ලේ වීඩියෝ එකට යමු බලන්න. බලමු boys intro කැල්ල කොහොම වෙයිද කියලා. ඉතින් මේ තියෙන්නේ boys title screen එක. අම්මට සිටි මේ වාහනේ මොකද කියලා මම අත්‍තරම දන්නේ නැහැ. wow හරිද? පට්ටම සුපිරි. අම්මට සිටි Xbox Game Studios Playground Games. wow මේ Fuji නේ යාස් ගැම්මක් තමයි. බැම්බු ෆොරස්ට් එකකුත් තියෙනවා, සකුරා ගසුත් තියෙනවා. මේ සැරේ නම් ගැම්මක් වෙයි හරිද? මම හිතනවා මේ සැරේ නම් පිළියක් වෙයි කියලා. අද boys 16 වෙනිදා මම මේ රෙකෝඩ් කරන්නේ 16 වෙනිදා සෙනසුරාදා. ඉතින් ඔයාලට දැන් මේ ඩවුන්ලෝඩ් කරලා ගහන්න පුළුවන්. සුපිරියම්ම තමයි. මේකේ ක්‍රැක් වර්ෂන් උත් තියෙනවා මං හිතන්නේ මං දන්න හැටියට ක්‍රැක් වර්ෂන් උත් තියෙනවා. ඉතින් ඔයාලට ගහලා බලන්න පුළුවන් කිසි අවුලක් නැහැ. සතුටින් සැනසීමෙන් ගහන්න පුළුවන්. ඉතින් මේක IGN එකේ සුපිරිම ගේම් එක වෙලා තියෙනවා දැනට. දැනට සුපිරිම ගේම් එක වෙලා තියෙනවා. ඉතින් සුපිරිම රේටින්ස් ගොඩක් දීලා තියෙන හින්දා මේ ගේම් එකයි කියන්න වචන නැහැ. ගේම් එක ගහලා බලමු. වැඩි කතා වුන්නේ නැහැ. ගේම් එක ගහලා බලමු. ඕකේ. ඉස්සරහම පදින්න GTR එකෙන් තමයි ඉස්සරහම යන්න දෙන්නේ. මට සිරි සකුරා ගස්වල ලස්සන. ආඩ සුපිරියක් තමයි. ස්විච් කැමරා එක්ස්ප්ලෝර් ජපාන් සුපිරියක් තමයි. ඩොඩොඩෝ හැප්පුණොත් ඉවරයි. ග්‍රැෆික්ස් එච්චරම ලොකුවට ඉම්ප්‍රූව් වෙලත් නැහැ. හැබැයි අර මෙක්සිකෝ වගේ අර අවුල් මැප් එකක් නැතුව ටිකක් හොඳ මැප් එකක් දීලා තියෙනවා මේ සැරේ නම් ඈ. ඒක වට්ට. බුලට් ට්‍රේන් එකක් යනවා ගැම්මට. අපිට ඕකත් එක්ක ලොකු වලියක් දාගන්න පුළුවන් ගේ ඉස්සරහට. බලමු ඉතින් සීරියස් එකක් වෙනවා බලාගෙන ඉන්න. ඉතින් තව වීඩියෝස් ගොඩක් එනවා. ඒ හින්දා මගේ channel එක subscribe කරලා bell icon එකත් ඕල් කරලාම තියාගන්න. හරිද? ඉතින් යමු ගැම්මටම. හරි අම්මට සිරි. ඉස්සර යන්නේ මොකද්ද බලන්න ලැම්බෝගිනි පගානි යන්නේ. පගානි ගැම්ම සුපිරියක් තමයි ගොල්ලෝ. වූ ඒ මරණියන් දැනනවා boys intro එක නිකන් කොටයි වගේ. හරිද? intro එක කොටයි වගේ දැනනවා මට. අවුලන්නේ. ඕ මං කැමතිම නැති සීසන් එක boys. වින්ටර් සීසන් එක. හැබැයි අවුලක් නෑ මේකේ ෆෝසා වගේම තියෙයි මං හිතන්නේ කෙලවෙන්නම වින්ටර් එක. ඉතින් මං කැමතිම නෑ boys වින්ටර් එකට. ඕකේ. මේ මොකද්ද මේ? අඩෝ nice bang. wow very nice. අඩෝ මාර ලස්සනයි boys. wow සුපිරියම්ම තමයි. ප්‍රෝග්‍රස් එක 33යි 34යි යම්මත් තමයි. අඩේ වාහන නම් පට්ට. මේ මොනවද මේ අයිස් කඳුද තියෙන්නේ නැත්තම් නිකන් කඳුද? අයිස් වලින් වැහිලා නේ තියෙන්නේ නිකන් කඳු. යම්මත් තමයි ගැම්මක්. අර මේක ස්පීඩ් කරන්න බැරිද? ඕ නයිස්. මම සද්ද අඩු කරලා voice තියන්නේ. ඔයාලට වාහනේ සද්දයක් අහන්න බැරි වෙයි. මම සවුන්ඩ් එක අඩු කරලා තියන්නේ. මොකද මේ කොපිරයිට් අදින්න ඉඩ තියෙනවා voice. දැනටම කොපිරයිට් එක වැදිලාත් දන්නේ නැහැ. ඉතින් කොපිරයිට් එකක් අද මම ඉතින් ඉස්සරහට වීඩියෝ ගන්නත් බෑනේ. ඉතින් එහෙනම් සවුන්ඩ් එක අඩු කරලා තමයි තියන්නේ. බලමු ඉස්සරහට මොකක් හරි එහෙම හදාගන්න පුළුවන් වුණොත් මම ගේන්නම් ඉන්නට. නයිස්. 72ක් ඉවරයි ප්‍රෝග්‍රස් එක. මේකේ කන්ට්‍රෝල්ස් එච්චර අවුලක් නෑ voice හරිද? ඒ කියන්නේ අර Forza 4 එකේ එහෙම පට්ටට ලිස්සනවනේ ඉන්ට්‍රෝ වීඩියෝ එකේ එහෙම. මේකේ එහෙම අවුලක් නෑ හරිද? ඕ නයිස්. මම ගහන්නේ boys කන්ට්‍රෝල් එකෙන්. ආවා RX එකක්ද? නෑනේ. ඕ නයිස්. Porsche එක. ඊළඟට අපිට පදින්න තියෙන්නේ Porsche එක මචං. ඕ නයිස්. අලුත්ම Honda Civic Type R එක. මම කැමති වාහනයක්. හරිද? මේකේ තියෙන කැමති වාහනයක් එක. නයිස්. සුපිරියක්. මට රේස් කරනවා.
Oh no. ඔයාලට මතක ඇති boys Forza Horizon 4 එකේ මගේ වීඩියෝ වල තිබ්බද මතක නෑ හරියටම. Forza Horizon 4 එකේ DLC කාර් එක මෙන්න මේ කාර් එක තිබ්බා. මේ කාර් එක කියන්නේ ඕකම ටෙම්ප්ලේට් එක වෙනස් කරලා තිබ්බේ. ඕකම තිබ්බා. ඒකත් මරු හැබැයි. ඉතින් boys වටපිටාවෙන් සද්ද ඇහෙනවා. ඉතින් මම කලින් වෙන වීඩියෝ වලත් කියනවා එහා පැත්තේ බල්ලෙක් කෑ ගහනවා. අවුලන්නේ අවුලන්නේ. අඩෝ ඩෝ. ඒ වෙදර් එක මරු ඈ. වෙදර් එක මරු 18 වංගු ගහන්න පුළුවන්. මේ ඉන්ට්‍රෝ එකනේ boys. ඊළඟට අපි ගහන්නේ කෙලින්ම මචං වර්ල්ඩ් ටුවර්. උඩු ඉස්සකුරාගස් බං. BMW තියනවා වන්ඩිය. ආෂ් උඩුයි බින්ගේ ඇතුලේ සද්දේ ඒ මරුවා. අඩෝ ගාන්ඩෝ ගේම් එකක් බොස්. මේක ඔයාලා ගහලා බලන්න හරිද? ඔයාගේ PC එක ගහන්න සිස්ටම් රික්වයර්මන්ට්ස් මදි නම් කවදා හරි ගහන්න PC එකක් හදාගෙන හරි නැත්නම් යාළුවෙක්ගේ PC එකකින් හරි ගැම්මට සුපිරි අම්මා තමයි. හරිද? මේක නම් ගහන්න ඕනේ. අව් අඩෝ මේ මොකද්ද? ඒ රොකට් එක. අඩෝ රොකට් එකක් බං. අඩෝ GRGT එක. Toyota GRGT එක. මේක තමයි boys Forza 6 එකේ concept car එක. launch control අම්මට හුඩු. අඩෝ ගැම්ම ඊකු ලොස්සනයි බා. wow race to the festival ගැම්මත් තමයි. Forza Horizon 5 එකට වඩා ගේවල් ගහලා තියෙනවා ගොඩක්. හරිද? වෙලාව ගත්තට අවුලක් නැහැ. මේ කලින් IGN එකේ වීඩියෝක් දාලා මේ අවුල්ම කරලා දැම්මා. හැබැයි ඒක අවුලක් නැහැ. ඒක එච්චර අවුලක්ම නැහැ. මේකනේ අපේ ලංකාවේ තියෙන රිවර්ස් 10 පැත්ත වගේ නේ පොඩ්ඩක්. ඒ වගේ පොඩි පැත්තක් වගේ තියෙන්නේ පොඩ්ඩක්. Race to Festival with Horizon Legends. So we අන්න තියෙනවා boys Fuji. අපි ඕකටත් යන් ගැම්මට. ඕකට යන්න බැරි සීන් එකක් තියෙනවා මං හිතන්නේ. අපි බලමු ඉතින් උත්සාහයක් දාලා අපි කවදා හරි ඕකට යම් මචං. මේ බුගාටි ගොඩක් අය අහලා තිබ්බා බුගාටි තියෙනවා කියලා. බුගාටි නැහැ boys. තාම ලයිසන්ස් ප්‍රශ්නයක්ලු තියෙන්නේ. ලයිසන්ස් අවුලක්ලු තියෙන්නේ. ඉස්සරහට දායි කොහොමවත් අනිවාර්යෙන් දායි ඉතින්. ඕනිම කාර් ගන්නේ. අඩෝ ඕකේ. ඕ ෆෙස්ටිවල් එකට ආවා. ගෙම්මක්. ඕඩු. ඕ නයිස් මෑන්. අඩෝ BMW එක. නයිස්. ඔම්මට දෙරි. මේ කට් සීන් නන්නේ බොස් දාන්නේ. හරි මේ Forza ගැන පෙන්නනවා. හරි මේකෙන් Forza ගැන පොඩ්ඩක් පෙන්නනවා. wow very nice. අපිට කැරක්ටර් එක තෝරන්න තියෙනවා. ඉතින් boys මම කැරක්ටර් එක තෝරලා වාහනේ තෝරගෙන ඉක්මනට වෙන්නම්. හරි boys ඉතින් ඔන්න වාහනේ තෝරගත්තා. මේකේ තියෙන්නේ boys අර පරණ වාහන ටිකක්. හොඳ වාහනයකට කියලා තියෙන්නේ මේ සිල්වියා එක විතරයි. හරිද? සිල්වියා එක පට්ට ඒක කොහොමද තෝරගමු. අඩ නයිස්. බ්ලොක් පාටි Horizon බ්ලොක් පාටි එක තියෙනවා. මේ channel මතු කරන්නේ කොහොමද? හරියට මතක නැහැ. අඩේ ලස්සනයි. මේ ටෝකියෝ සිටි එකනේ. wow. සකුරාගස් තනින් තන තියෙනවා. nice. ටෝකියෝ සිටි. ගැම්මත් තමයි ටෝකියෝ සිටි එකේ ඉන්නේ. අර ඉස්සරහින් යන්නේ මැස්ඩේ ගන්නේ. ඔව් මැස්ඩේ එක. ඊට ඉස්සරහින් යන්නේ මොකද්ද ඒක දන්නේ නැහැ. ඕ ඒ අපි පිළිගන්න ඇවිල්ලා තියෙන කට්ටිය. කට්ටිය නෑ කට්ටිය ඉන්නවා. අනේ අන්න හෙලිකොප්ටර් එකක් තියෙන උඩින්. NPCs ලත් යනවනේ. NPCs ලත් යනවා මම හිතන්නේ. තාම නෑ අපිට මේ ඉන්ට්‍රෝ කැලෙන් තාම යන්නේ. සිල්වියා KS සුප්‍රියත් තමයි. සිල්වියා KS එක හරිද?
ඕ නෝවා මට නිකන් මේක පොඩ්ඩක් දකිද්දි නිකන් නීට් ෆෝර් ස්පීඩ් ලුක් එකක් මතක් වෙනවා. හරිද? නිකන් නීට් ෆෝර් ස්පීඩ් හීට් එකෙත් තම කඳු කඩාගෙන යනවානේ සමහරක් කොටස් වල හීට් එකේදී. ඕ ඒ නයිස්. ඒක මොකක්ද ඒ තිබ්බේ මට හරියටම දැක්කේ නෑ ඒක. ටුටුටු. එමේ කන්ට්‍රෝල් ඒ වුණාට අවුලක් නෑ හරිද? ඒ කියන්නේ එච්චරම අවුලක් නෑ. ගහන්න පුළුවන් තත්ත්වේ කෑමට සුදුසු තරමට තියෙනවා. අයියෝ අයියෝ. අම්මට සිරි තව කිලෝමීටර් කීයද? ඒ ඇනා අක්කා ඉන්නවා වේ. ඔයාලට සද්ද ඇහෙන්නේ නැහැ. ඇනා අක්කා ඉන්නේ උනට. අපි අර පාර එහෙම කියන්නේ. follow Mayor Jordan. මේ දෙන්න නේ මේ ජෝඩන්. ජෝඩන් යන්නේ මැස්ඩේ. මේ යන්නේ අනිත් එකේ. අහල ඇතුළ. අඩේ. ඒ ෂැඩෝ ලුක් එක හොඳටම දීලා තියෙනවා. හරිද මේ සැරේ? එළියට යන්න බලන්න. ෂැඩෝ ලුක් එක මේ සැරේ සුපිරියටම දීලා තියෙනවා. වව්. ෂැඩෝ ලුක් එක නම් සුපිරියක්. හරිද? මේ වාහනේ වර්ගය සිල්වියා KS කියලා එකක්. සිල්වියා KS හරිද? මම දැන් මේ කල්පනා කරන්නේ රේස් එකක් යනවාද පොඩ්ඩක් වර්ල්ඩ් ටුවර් එකක් යනවාද කියලා. අපි රේස් හැමදාම යනවනේ බොයිස්. ඒ කියන්නේ ෆෝර්සා ගේම් එක රේස් යනවනේ. අපි ඒ හින්දා ඊළඟට වර්ල්ඩ් ටුවර් එකක් යනවා. හරිද? මට මේ වාහන ටිකකුත් හම්බෙලා තියෙනවා මේ අර DLC වාහන වගේ වාහන ටිකකුත් හම්බෙලා තියෙනවා. අපි ඒකට යම් බලන්න ඉස්සරම. හරිද? මුදෙන් ඉවරයිනේ. නයිස්. බුලට් ට්‍රේන් එක ගියා. ඕකේ. හරි බොයිස් ඉතින් මම BMW එක අන්ලොක් කරගත්ත කොහොම හරි. දැන් අපි යම් පොඩ්ඩක් ඕෆ් රෝඩ් පාරක්. හරිද? ඕෆ් රෝඩ් කියන්නේ පොඩ්ඩක් මැප් එක වටේ පොඩ්ඩක් ඇවිදලා බලමු. එච්චර ගොඩක් වෙලා ගන්න නැහැ. විනාඩියක් නෑ. විනාඩි 3ක් වගේ, විනාඩි 5ක් වගේ. පොඩ්ඩක් වටේ සැරිසරමු. අම්මඩ දිරි. මම සවුන්ඩ් එක අයින් කරා බොයිස්. සවුන්ඩ් එක කියන්නේ මියුසික් එක අයින් කරා. එimhe ට්‍රැෆික් එකක්. අයියා ට්‍රැෆික් වැඩි. ට්‍රැෆික් වැඩි. අඩේ ඒ ඇක්සිඩන්ට් එකක්ද? යන මට සිරි ඇක්සිඩන්ට් එකක් අනේ ඔහෙන් දාලා යම් බොයිස්. ඇක්සිඩන්ට් එක අපිට වැඩක් නැහැ. ඇක්සිඩන්ට් එක අපිට ඒ සිග්නල් ලයිට් තියනවාද? අරක සිග්නල් ලයිට් පත් වුණානේ බොයිස්. මගේ සිග්නල් ලයිට් නැද්ද? මේ BMW M4 එක හරිද? මම කැමති වණ්ඩිය සුපිරියක්. කියන්න දෙයක් නැහැ. සුපිරියක් දැන් රෑ වෙලා තියෙන්නේ. ෆොරස්ට් මැප් එකේ යන්නේ. හරිද? ෆොරස්ට් මැප් අඩෝ බැම්බෝ ෆොරස්ට් එක තියෙනවා. ගැම්ම කෑවත් බැම්බෝ ෆොරස්ට් එක තියෙනවා. නයිස්. මම මැප් එක ඕෆ් කරා. හරිද? මැප් එක මම හිතලා නෙවෙයි ඕෆ් කරේ. ඒ කියන්නේ ඔටෝ කියන්නේ මම සෙටින්ස් වල යනකොට මැප් එක කියලා මොකක් හරි මේක තිබ්බා. මම හරියට දන්නේ නැහැ. මම ෆෝසා ගැන මොකද දන්නේ නැහැ. ඉතින් මම ඊට ඕෆ් කරා මැප් එක ඕෆ් කළා තියෙන්නේ. අය හදන්න ඕනේ නැහැ. ඉතින් ආ මැප් එක බලන්න යනවා. ඕනන්නේ නැහැ. මේක ලයිට් එක වට්ටාද මේ M4 එකේ තියෙන පිටිපස්සේ ලයිට් එක මාරු මේක මොඩිෆයි කරන්න පුළුවන් සුපිරියටම. ඕකේ මම මැනුවල් දාලා තියෙන්නේ. ඕකේ නයිස්. එච්චර වේගෙන් මම යන්න පොඩ්ඩක් ඔයාලට වටපිට බලා ගන්න ඕනේ. එම්මඩ බැලුම් එහෙමත් තියෙනවා. මං අර ෆෙස්ටිවල් එකේ තිබ්බ රේස් ටිකක් මේව කරා. මේක මට ෆ්‍රී හම්බුනේ. හරිද? මේ කාර් එක ෆ්‍රී හම්බුනේ. මොකද මං ෆෝර්සා 4 එක ගහලා තියෙන හින්දා සහ ෆෝර්සා 5 එක ගහලා තියෙන හින්දා මට වාහන ටිකක් හම්බුණා. ඒක නෙමෙයි මේක මේ මොකක් හරි DLC එකට හරි හම්බුණ කාර් එකක්. මේක පට්ට. ආයි කියන්න දෙයක් නැහැ. මේක සුපිරියක්. ඕකේ. ඔස් ගියාද? මැප් එක දැන් එච්චර මේව නෑනේ. දැන් රෑ වෙලා තියෙන්නේ බොයිස්. ෆෙස්ටිවල් එකට මං ආවා. ෆෙස්ටිවල් එකේ ලස්සන. නයිස්. හරි. ඉතින් අද වීඩියෝ එක හොඳයි නම් සබ්ස්ක්‍රයිබ් කරලා කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අද වීඩියෝ එකේ මම සමු ගන්නවා. ඉතින් රැඳිලා ඉන්න තව වීඩියෝස් ගොඩක් එනවා ෆෝර්සා 6 එකේ. එහෙනම් රැඳිලා ඉන්න හැමෝටම සුබ දවසක්.